හරි. ඒතර මෙතෙන්දී අපි කතා කරන්නේ මේ කම්බි රාමුවක හදාගන්නවා සබන් පටලයක්. ඔය විදිහට. කම්බි රාමුවක සබන් පටලයක් හදාගන්න. හදාගෙන ඉවර වෙලා මේ සබන් පටලයේ උඩින් නූල් පුඩුවක් දාන. නූල් පුඩුවක් කියන්නේ නූලේ අගයි මුලයි ගැට ගහලා ඉවරලා මේක උඩින් දානවා. එහෙම. ඔව්. දාලා ඉවරලා අපි කරන්නේ මේ නූල් පුඩුවේ මේ මැද ටික බින්දිනවා. සෝරි නූල් පුඩුවේ මැද තියෙන පටල කොටස බින්දිනවා. බින්දාම අපිට පේනවා මේ නූල් පුඩුව හරියට රවුම් වෙනවා. නූල් පුඩුව හරියට රවුම් වෙනවා. ඇයි මේ රවුම් වෙන්නේ? මේක විද්‍යාත්මකව අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? මෙහෙම රවුම් වෙන්නේ ඇයි? වෙන හැඩයක් ගන්න පුළුවන්. එක්ක ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. ඈ සමචතුරස්‍රයක් වෙන්න පුළුවන්. නැත්නම් මේ විදිහටම තියෙන්න පුළුවන්. ඇයි මේක රවුම් හැඩයක් ගන්නෙ? අර බල සමාන හින්දා වටෙන් වෙන්නේ. නෑ. ඇත්තට මේක අපිට විස්තර කරන්න පුළුවන් පෘෂ්ඨික ශක්තිය ඇසුරෙන්. මෙතෙන්දී මම ගන්නම් පෘෂ්ඨික ශක්තිය. මෙයාගේ උෂ්ණත්වය නියතයි. පෘෂ්ඨික ශක්තිය E. දැන් පද්ධතියක් ගත්තාම මේ පද්ධතිය ස්ථායී වෙන්නේ මොකද්ද මේ පද්ධතිය විසින් කරන්නේ? හිතන්නකෝ උණු වතුරයක් ගෑනලා මේ සුඩින් තියෙනවා. ඒ උණු වතුර එක ස්ථායී වෙන්න නම් මේ පරිසරයත් එක්ක මොකද්ද ඒ වතුර කෝපේ සිදු කරන්නේ? ශක්තිය පිට කරලා අඩු ශක්ති මට්ටමකට යනවා. ඔව් අභ්‍යන්තර ශක්තිය අඩු කරගන්නවා ස්ථායී වෙන්න. එහෙනම් මේකෙත් වෙන්නේ හැමම තමයි. මේකේ අභ්‍යන්තර ශක්තිය විදිහට අපිට සලකන්න වෙන්නේ මේ පෘෂ්ඨික ශක්තිය. එහෙනම් පෘෂ්ඨික ශක්තිය මොකද වෙන්නේ? අඩු කරගන්න ඕනේ. එහෙනම් මේ පටල කොටස බින්දාම ඉතුරු වෙන්නේ වටේ මේ ටික විතරයි. නේද? එහෙනම් ඒ ටිකේ පෘෂ්ඨික ශක්තිය මේගොල්ලෝ මොකද කරන්නේ? මේ අඩු කරගන්නවා. පෘෂ්ඨික ශක්තිය අඩු කරගන්නවා. ස්ථායීතාවය සඳහා. එහෙනම් පෘෂ්ඨික ශක්තිය අඩු කරගන්න නම් අපි ගියා මෙතෙන්දී E සමානයි AT. E සමානයි AT. එහෙනම් E අඩු කරනකොට T නියතයක්නේ. එහෙනම් වර්ගඵලය අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වටේ කොටසේ වර්ගඵලය අඩු වෙන්න ඕනේ නේද? මෙයා ස්ථායී වෙන්න නම්. පැහැදිලිද? මෙන්න මේ වටේ තියෙන පටල කොටසේ වර්ගඵලය අඩු වෙන්න ඕනේ ස්ථායීතාවයටපත් වෙන්න. මේ කොටසේ වර්ගඵලය අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ පුඩුව තුල වර්ගඵලය උපරිම වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් දෙන ලද පරිධියකට වටේ දිගකට උපරිම වර්ගඵලයක් එළඹෙන්නේ වෘත්තාකාර හැඩයටපත් වුනහම කියලා අපිට මැස් වලින් ඔප්පු කරන්න පුළුවන්. මේක දැන් මෙතෙන්දි කරන්න යන්නේ නැහැ. එහෙනම් මේ තන්තු දිගට ලබා ගන්න පුළුවන් උපරිම වර්ගඵලය ලැබෙන්නේ මොන අවස්ථාවේද? මෙයා වෘත්තාකාර හැඩයක් පත් වුනහම. වෘත්තාකාර හැඩයකටපත් වුනහම. පැහැදිලිද? අන්න එතකොට මේ පෘෂ්ඨික වර්ගඵලය ඇතුලේ උපරිමයක් වෙනවා. පිට වර්ගඵලය අවමයක් වෙනවා. පිට වර්ගඵලය අවමයක් වුණාම මොකද වෙන්නේ? E සමාන AT ට අනුව වර්ගඵලය අවමය වුණාම මෙයාගේ අභ්‍යන්තර ශක්තිය අවම වෙනවා. අභ්‍යන්තර ශක්තිය අවම වුණාම මොකද වෙන්නේ? මේ පද්ධතිය ස්ථායී වෙනවා. එන්නමයි මේ පටලය මත ඔය විදිහට නූල් පුඩුවක් තියලා මේ නූල් පුඩුවේ මැද කොටස බිඳලා දැම්මහම එයා වෘත්තාකාර හැඩයක් ගන්න. මම හිතනවා පැහැදිලි කියලා. නැද්ද? හරි සේ ටික පැහැදිලි. හරි රූප සටහන අඳ ගන්න.